සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඔන්න පුංචි පණිවිඩයක් දෙන්න හිතාගෙන ආවේ ටක් ගාලා මේ වීඩියෝ එක අරගෙන. මොකක්ද දන්නවද? කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔන්ලයින් බිස්නස් එකක් කරන්න හීන දකින කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට හොඳම අවස්ථාවක් මේක වේවි. ඒ වගේම ඔයා තාමත් පුංචි බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම් ඔන්න ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වේවි. මෙන්න මේ පුංචි පණිවිඩය ඔයාට වැදගත් වේවි. ඔයාගේ ජීවිතේ වෙනස් කරන පාර මෙන්න මේක වේවි. ඒකින්ද මේ වීඩියෝ එක බලන්න මේ පණිවිඩය හොඳට අහන්න මොකක්ද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා හැමෝම දන්නවා හන්තාන සඳගිරිසෑ පුදබිම දන්නවනේ මහනුවර පිහිටලා තියෙන. ඉතින් ඒ පුදබිමේ වැඩ වාසය කරන ගරු ස්වාමීන් වහන්සේ ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලබන මධ්‍යම පළාත් සමාජ මාධ්‍ය මහා සමුළුව තියෙනවා. මධ්‍යම පළාතේ ඔන්න මේ සමුළුව පවත්වනවා හන්තාන සඳගිරිසෑ පුදබිමේ. ඉතින් මේකෙදි වෙන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. මේ වැඩසටහනේදී ඔයා පුංචිට බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම් මේ වෙද්දී ඔයාට ඔන්ලයින් හරහා ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා ඒ දැනුම එදාට ඔයාට හම්බ වෙයි ආවොත්. ඒ වගේම ඔයා කොහොමද ඔන්ලයින් බිස්නස් එකක් කරන්නේ කියන ඒ දැනුම දෙනවා වගේම ඔයා තාමත් බිස්නස් එකක් කරන්නේ නැති කෙනෙක් නම් ඔයාට ඔන්ලයින් කොහොමද බිස්නස් එකක් කරන්න කියන ඔයාටත් ඒ දැනුම ගන්න පුළුවන් මගේ යාළුවනේ. ඒකින්ද මග අරගන්න එපා මේ අවස්ථාව. මේ වගේ අවස්ථාවක් අපි දන්නේ නැහැ කවදා එයිද කියන්න. ඒකින්ද මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මොකද මේ දැනුම හැම එකක්ම ඔයාලට දෙන්නේ නොමිලේ. ඉතින් ඒ නොමිලේ දෙන මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන පාර මේකේ වේවි. ඒකින්ද ඔයා පුංචියට හිතන්නකෝ ඔයා බෑග් නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්, රස කැවිලි නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. ඔයා මේ දේවල් අලෙවි කරන්නේ ඔයාගේ වටපිටාවේ ඉන්න කට්ටියට විතරයි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේ ඔස්සේ ඔන්ලයින් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරනවා සමගම ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ඔයාගේ ගමෙන් එළියට ගෙනියන්න පුළුවන් නේ. ලෝකයක් දකින ඔයාගේ බිස්නස් එක. ඒකින්ද ඔන්න හොඳම අවස්ථාවක් මගේ යාළුවනේ මග අරගන්න එපා මේක. ඉතින් ඒක තියෙන දිනේ කියන්නම් මං හරියටම මැයි පළවෙනිදා සවස් 2කට හන්තාන සඳගිරිසෑ පුදබිමේ මෙන්න මේ වැඩසටහන පැවැත්වෙනවා. මේකට මධ්‍යම පළාත විතරක් නෙවෙයි ලංකාව පුරා විසිරී සිටින පුංචි බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න ඔන්න ඔයාට හොඳම අවස්ථාවක්. ඔයාගේ බිස්නස් එක ගොඩනගා ගන්න හොඳම අවස්ථාවක්. මේ දැනුම ඔන්ලයින් දැනුම ඔයාට ගන්න පුළුවන් නේ. ඒකින්ද එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේක මං කියන්න හේතුව තමයි මේ දැනුම ගන්න එදාට මමත් යනවා. එතකොට මම හරි ආසයි මම දෙයක් ගන්නවා වගේම තව කෙනෙක් එහා සමානව දෙයක් ඉගෙන ගන්නවට. ඒක හින්දා මට හිතුණා පුංචි වීඩියෝ එකකින් ඔයාලා දැනුවත් කරන්න ඕනේ කියලා. මේ පිළිබඳව දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මගේ channel එක හරහා මේ දැනුවත් කිරීම මම ඔයාලට කරවුවා. පුළුවන් යාළුවෙක් ඉන්නවා නම් මේක share කරන්න තව කෙනෙකුට බලන්න මේ දැනුම දෙන්න. ඔයාට පුළුවන් මේක share කරලා. ඒක හින්දා ඒ පණිවිඩයක් දෙන ගමන් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් මගේ යාළුවනේ. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් සතුටින් ඉන්න.